සෑම තෙරුවන් සරණයි. අද ශ්‍රී බුද්ධ වර්ෂ 2569ක් වූ විවහාර වර්ෂ වසර 2025 වප් මාස අන්තිම දිනය 31 වෙනි දින ඔක්තෝබර් මාස 31 වෙනි දින. අද මේ රටට ලෝකයට දැනුම් දෙන්නේ මේ සිංහල බෞද්ධ රටේ මොකද දැන් මේ වෙන විනාශය. අපේ මේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට වහාම කියන්නේ මොකද මේ යාපනයේ සිංහල හෝටල් ඉවත් කරන්න කියන්නේ? දෙමළ මිනිස්සුන්ට තියෙන අයිතිය මොකද්ද මේ සිංහල බෞද්ධ රටේ මේ යාපනයේ යාපපටුනේ හෝටල් ලයින් කරන්න කියන්නේ? මුළු උතුරු නැගෙනහිර හිරම මුළු රටේම තියෙන සිංහල බෞද්ධ උරුමය. සිංහල නම් බෞද්ධ, බෞද්ධ නම් සිංහල. ඒකයි මේ රටේ උරුමය. රටක අයිතිකාරයෝ කියලා ජාතියක් ඉන්නවා. ජපානයේ අයිතිකාරයෝ ජපානු. චීනයේ අයිතිකාරයෝ චීනු. සිංහල රටේ අයිතිකාරයෝ මේ රටේ සිංහල බෞද්ධයෝ. රට හැදුවේ, රට ගොඩ නැගුවේ, එදා රටක් රාජ්‍යයක් පිහිටෙව්වේ, වැවුදාගේ මේවා නිර්මාණය කළේ. මේ සංස්කෘතිය සිංහල මහා සංස්කෘතිය ගොඩ නැගුවේ කවුද? අපේ සිංහල බෞද්ධ රජදරුවන්, සිංහල ජාතිය. සිංහල ජාතිය කියන්නේ එසේ මෙසේ ජාතියක් නෙමෙයි. ලෝකේ ශ්‍රේෂ්ඨ ජාතීන් ඉන්නවා. ජපාන්, චීන ආදී. අන්න ඒ වගේ තමයි සිංහල ජාතිය. ඉතින් සිංහල ජාතියට අභියෝග කරන්න ආවොත් බුද්ධ ආගමට ඉතින් උඟක් වැඩ වැරදිලා මහා විනාශයක් වෙන්න පුළුවන්. එතකොට එහෙනම් මේ රටේ අභ්‍යන්තරයේ ඉන්න දෙමළ මිනිස්සු, මුස්ලිම් මිනිස්සු, මේ මිනිස්සු දැන් පන්නන්න වෙනවනේ මේ විදිහට. එතකොට ඇයි උඹලා ඉන්නේ මේ බහුතර සිංහල බෞද්ධයෝ ළඟ උඩ රට කොළඹ දකුණේ? දැන් මේ දෙමළ මිනිස්සු සාමාන්‍ය දෙමළ මිනිස්සු නෙමෙයි. මේකේ වරදකාරයෝ මේ දෙමළ ඊළාම්වාදී සක්කිලියන් ඉන්නවා. ප්‍රභාකරන් දෙමළ තත්ත්වවාදිය ඇතුළු උගේ හිවල් නඩය සමූල ඝාතනය වෙලා. වීරෝදාර රණවිරුවන්ගෙන් නීත්‍යානුකූල හමුදාවෙන් රටේ. තවම පාඩම් ඉගෙන ගත්තේ නැහැනේ මේක. පුදුම දෙයක් නෙමේ වෙලා තියෙන්නේ. ඉතින් මේ ගැන අපේ ගරුතර මහානායක හාමුදුරුවෝ පිටරට වැඩ ඉන්න අපේ මහා සංඝරත්නය, මෙරට අපේ ගරුතර මහා සංඝරත්නය, අපේ සිංහල බෞද්ධ මහ ජනතාව වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ විදිහට මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ මේ රටට? එතකොට යාපනයේ සිංහලයින්ට ඉන්න බැරි නම් උඹලා මෙහෙ ඉන්නත් එපා. උඹලා වහාම ඵලයල්ලා තමිල්නාඩුවට, අරාබියට. උඹලා මේ සිංහල ඉගෙන ගන්නේ නැතුව, සිංහල කතා කරන්නේ නැතුව, බුදුදහම ඉගෙන ගන්නේ නැතුව, මේ වටිනා සංස්කෘතිය ඉගෙන ගන්නේ නැතුව උඹලා දෙමළ දොඩවගෙන, දෙමළ කතා කරගෙන එක පයක් උඹලගේ මෙහෙ, අනික තමිල්නාඩුවේ, අනික අරාබියේ උඹලා පිස්සු නටන්න ලැහැත් වෙන්න එපා. මේ රටේ සිංහල ජාතිය අවශ්‍ය ගන්න එපා. සිංහල බෞද්ධයෝ අවශ්‍ය ගන්න එපා. අපේ ගරුතර මහා සංඝරත්නය අවශ්‍ය ගන්න එපා. අපි ආදරයෙන් කරුණාවෙන් කියන්නේ ආණ්ඩුව හොඳයි, හොරු අල්ලනවා. එතකොට දූෂණ වංචා නැහැ. රජයට දැන් මුදල් ඉතුරුයි. රාජ්‍ය වියදම් හුඟක් අඩුයි. ඒ පැත්ත හොඳයි. මහා භයානක මත්ද්‍රව්‍ය මර්ධනය කරගෙන යනවා. ඒවා නැති කරගෙන යනවා. ඒ ටික හොඳයි. එතකොට රටේ උරුමකාර ජාතිය අර කල්ලතෝණින් වෙනුවෙන් මොකද මේ කතා කරන්නේ? සුළු ජාතීන්ගේ ඡන්ද ටිකට මේ මොනවද මේ නටන විකාර? ලෝකේ කොහෙවත් නැහැ මේ සුළු ජාතීන්ගේ ඡන්ද ටිකට රටක් පාවා දෙන රට. ඉතින් ඒක නිසා ඔය පාර්ලිමේන්තුවේ රින්ගන් ඉන්න දෙමළ ඊළාම්වාදීන් උඹලා දඟලන්න එපා. ලේ කෝප කරන්න එපා සිංහල ජාතියේ. සිංහල ජාතිය හොඳට හොඳයි, නරකට නරකයි. හරියට අණක් තියෙන්න ඕනේ. දැන් හමුදාවට හරියට අණ ලැබුණා. දෙමළ තත්ත්වවාදීන් අවසන් වුණා. ඉතින් ඒක නිසා කොන්ද කෙලින් තියාගෙන මේ ඡන්ද ටිකට తాවකාලික බලයකට සූදානම් වෙන්න එපා. ඒක නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට වහාම කියනවා මේ දෙමළ ඊළාම්වාදීන් නවත්තන්න, පාර්ලිමේන්තුවේ මේ දොඩවන එක නවත්තන්න, සිංහල බෞද්ධයින්ට කරන කෙනෙහිලිකම් උතුරු නැගෙනහිර යාපනයේ මේ හෝටල් ඉවත් කරන්න කියන එක. එහෙනම් අපිට පන්නන්න වෙනවා උඩ රටින්, කොළඹින්, දකුණෙන් මේ සියලුම කල්ලතෝනි ටික දෙමළ. ඒක නිසා වහාම තේරුම් ගන්න මේ ටික. ඒ ටිකයි මේ කියන්නේ. හැමදෙනාටම තෙරුවන් සරණයි.